අපේ යුද්ධේ ජයග්‍රහණය කවර වර්ගයේ යුද්ධයක්ද අපි අවසන් කරේ? ඒකයි වැදගත්කම තියෙන්නේ. අපේ රට ආක්‍රමණය කරන ලද හමුදාවක් අපි යුද්ධමය ලෙස පරාජයට පත් කොට පළව හැරියානම් අපි අභිමානයෙන් සමරන්න ඕන ජයග්‍රහණය. ඒ වගේම අපි තව රටක් ආක්‍රමණය කරලා අපේ බලය තහවුරු කරගත්තා නම් ඒකත් පොඩි අපි කතා කරන ඉතිහාසයේ ගිහිල්ලා මෙහෙම කරා කියලා. ඒකත් අභිමාණයෙන් කතා කරන්න පුළුවන්. අපේ රටේ යුද්ධෙ මොකක්ද උනේ? දෙමළ ජනතාව කේන්ද්‍ර කරගත්තු බෙදා වෙන් කිරීම සඳහා වූ සන්නද්ධ කණ්ඩායමක් ත්‍රස්ත ක්‍රියාවල නිරත වෙමින් යුද්ධයක් ආරම්භ කරා. අපි අවසන් කරේ මොකක්ද? ඒ යුද්ධය. හරිද? ඒතර මේ යුද්ධය උතුරටද දකුණටද විශාල ඛේදවාචකයක් නිර්මාණය කරා. මා කියන්නේ අපේ රට හැටියට ගත්තොත් දකුණේ ජනතාවට මේ යුද්ධය අවසන් වීම ජයග්‍රහණයක් පේනවා වගේම මා හිතනවා උතුරේ ජනමානසිකත්වය ඇතුලේ ඒක පරාජයක් ලෙස තියෙන්න පුළුවන්. අපි රටක් ආක්‍රමණය කරා හෝ අපි ආක්‍රමණිකෙන් රටෙන් පළව හැරියා නෙවෙයි. අපේම රටේ දෙමළ තරුණයන් අවි ආයුධ අරගෙන යුද්ධ කරා.